මේක හරි අමුතු කතාවක් වුණත් මේක මගේ ජීවිතේ වුණ ඇත්ත සිදුවීමක්. මම වැඩ කළේ මල් ශාලාවක. එහෙනම් හරි නේද මල්ලි? මිනිහ එම්බම් කරලා වැඩ ටික ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. කස්ටමර් එනවා කිව්ව නේද? මිනිහ ගන්න. එතකොට අපි නෙමෙයිද මිනිහ ගිහින් බාර දෙන්නේ? අපේ වාහනේ තමයි. කස්ටමර් එනවා කිව්වා. පොරගේ වයිෆ් තමයි නැති වෙලා තියෙන්නේ. දුක ඇති බං ගොඩක්. ලස්සන කෙල්ලෙක්. අපිටත් අවුල් බං. මේවා ගැඩුවයිස් මිනිස්සු එම්බම් කරද්දි. ඒක නම් ඇත්තයි. එන්න සර්, අපි හැමදේම ලෑස්ති කරා. මල්ලි මේ මාලිකාගේද? මිනි පෙට්ටිය පැටලිලා. මේක මගේ මාලි සර්. පෙට්ටිය උස්සද්දි පැටලෙන්නේ නැති. මේ මාලේ මට දුන්නේ මං කලින් ආදරය කරපු මගේ ගෑන් ළමයා. පොල් ප්‍රශ්න නිසා අපිට වෙන්න උනත් අදටත් එයා දුන්න මාලේ එයාගේ මතකයන් එක්කයි මම සතුටින් ජීවත් වෙනවා. වෙන්වීම දුකක් වුණත් ඒ මතකයන් මට අදටත් සතුටක්. සර්, බැනර් එකට තාම ෆොටෝ එකක් දුන්නේ නැහැ. සර්ට WhatsApp එකකින් අපිට ෆොටෝ එකක් එවන්න පුළුවන් නම් ඉක්මනට මට බැනර් එක හදලා දෙන්න පුළුවන්. හරි මල්ලි, මං ඔයාලට දැන් එවන්න. සර් දුකින් කියලා අපිට හොඳටම තේරෙනවා. කාට වුණත් සර් යන්න වෙලාව ආවම යන්න වෙනවා. අමාරුවෙන් හරි හිත හදා ගන්න. ඒක නම් ඇත්ත සර්. මොනා කරන්නද? අමාරුවෙන් හරි හිත හදා ගන්න බලන්න. මල්ලි ෆොටෝ එක දාලා තියෙන්නේ. හරි සර්. මට අදටත් විශ්වාස කරන්න බෑ ඒ ෆොටෝ එකේ හිටියේ අවුරුදු ගානකට කලින් මම ආදරය කරපු ඒ කෙල්ල. ඒ වෙලාවේ දැනුණු වේදනාව මට වචන කරන්න අමාරුයි. මගේ මාලේ එයාගේ මිනි පෙට්ටිය පැටලුනේ ආම්බේකින් කියලා මට පිළිගන්න බෑ. සමහර විට මගේ කරේ තිබුණ මාලේ එයාත් අදින් අල්ලගන්න ඇති.